Hello everyone, welcome to Dr. Nilani Mind and Medicine YouTube channel. ඔබ දැන හිටියාද ඔබේ ඊළඟ නිහඬ මාරයා කවුද කියලා? විශේෂයෙන් මේ දවස්වල ශ්‍රී ලංකාව වගේ රටවල් වල ජල ගැනීම එක්ක ඔබ ළඟට නිහඬව පැමිණෙන්න පුළුවන් රෝගයක් තමයි මියුණ කියන එක. මියුණ හැදෙන්නේ කොහොමද? මියුණ හැදෙන්නේ ජලයෙන්. විශේෂයෙන් මීයන් වැනි කුඩා සතුන්ගේ යූරින් වල තියෙන බැක්ටීරියාව. මෙය වතුරට එකතු වීමෙන් වතුර හරහා ඔබේ ශරීරයට ඇතුල් වීමෙන් ඔබේ ස්කින් එක හරහා හම හරහා ඒ කියන්නේ ඔබේ කට නාසය ඇස් එහෙම නැත්නම් ඔබේ ශරීරයේ කොතනක හෝ තුවාලයක් හරහා පොඩි සීරීමක් වුණත් ඇති ඒ හරහා ඔබේ ලේ වලට ගමන් කිරීමෙන් මේ බැක්ටීරියාව ආසාදනය වීමෙන් ඔබට මියුණ වැළඳෙන්න පුළුවන්. ඔබ මේ වෙනකොටත් වතුරට බැස්සත් නම් බැරි වෙලාවත් ඔබට මඩ වතුර පෙවිලා ඇතනම් සාමාන්‍යයෙන් ඒ දිනේ සිට දින 5ත් දින 14ත් ඇතුළත මා මේ කියන රෝග ලක්ෂණ ඔබට ඇතනම් ඔබ වහාම වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න. මොනවද රෝග ලක්ෂණ? රෝග ලක්ෂණ අධික උණ වේවුලලා ගන්න අධික උණ හිස රදය මසල්ස් වල දැඩි වේදනාව එහෙම නැත්නම් කැස්ස පාචනය වමනය ඒ වගේම ඔබේ ඇස් පෙදෙස කහපහ ගැන්වීම මෙන්න මේ රෝග ලක්ෂණ ඔබට දැනටත් තිබෙනවා නම් ඔබ වහාම වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න. මොකද මෙය වැළඳුනොත් 5%කින් 10%කින් මාරාන්තිකයි මේ මියුණ. ඒ නිසා ඔබ මෙය දැනගෙන සිටීම ඉතා වැදගත් වෙනවා. ඇයි අපි බය විය යුත්තේ? ඔව් අපි බය විය යුතුයි. මොකද ජීවිත අවදානමක් අපිට තියෙනවා 5%කින් 10%කින්. මොකද අපේ කිඩ්නි, අපේ liver සහ අපේ respiratory system එහෙම නැත්නම් හෘද වස්තුව සම්බන්ධව රෝග. එහෙම නැත්නම් අපේ ස්නායු, අපේ මොළය මේවා අකර්මණය වෙලා අපිට ජීවිත අවදානමක් වෙනවා. ඒ විතර නෙවෙයි. අභ්‍යන්තර ලේ ගැනීම, internal bleeding. ඒ වගේ අවස්ථාවකදී අපිට ජීවිත අවදානමක් තිබෙනවා. ඒ නිසායි අපි බය විය යුත්තේ. වෛද්‍ය උපදෙස් නම් වතුරට නොබැහැ සිටීම. නමුත් ඔබ මේ වෙනකොටත් බැරි වෙලාවත් ඔබට මඩ වතුර පෙවිලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබ මඩ වතුරට බැස සිටිනවා නම් එහින්දා ඔබට කරන්න දෙයක් නැහැ. කෙසේ වෙතත් ඔබ මතක තබා යුතු කරුණ නම් ඔබ හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමයි. හැබැයි ඔබ මේ වෙනකොට වතුරට බැස නැත්නම් ඔබ වතුරට බැසීමේදී ඔබ සැලකිය යුතු කාරණා කීපයක් තියෙනවා. ඔබේ ශරීරයේ කොමුණ පෙදෙසක හෝ ඔබට පුංචි සීරීමක් හෝ තුවාලයක් තිබෙනවා ඒවා හොඳට කවර් කරන්න. බූට්ස් වගේ දෙකක් දාන්න, ග්ලව්ස් පළඳින්න, මාස්ක් එකක් දාන්න. ඒ වගේ ආරක්ෂිත ක්‍රම මගින් ඔබට මෙම රෝගය ඔබේ ශරීරයට ඇතුල් වීමේ අවදානම ඔබට අඩු කරගන්න පුළුවන්. ඒක ඔබ හොඳට මතක තබා ගත යුතුයි. ඔබ මේ වෙනකොටත් ඔබ වතුරට බැසලා නැත්නම් එහෙම නැත්නම් බැරි වෙලාවත් ඔබට මඩ වතුර පෙවිලා නැත්නම් අපිට තියෙන්නේ ආරක්ෂක ක්‍රම භාවිතා කිරීම. ඒ කියන්නේ එම බැක්ටීරියාව අපි විනාශ කරන. බැක්ටීරියාව අපිට විනාශ කරන්න පුළුවන් ඇන්ටිබයොටික් එකක් මගින්. මොකද්ද ඇන්ටිබයොටික් එකක් කියන්නේ? ප්‍රතිජීවක ඖෂධ. ප්‍රතිජීවක ඖෂධයක් දීමෙන් පමණයි මෙම බැක්ටීරියාව විනාශ කරන්න පුළුවන් වෙන්නේ. දැනටම ශ්‍රී ලංකාව රජය විසින් මෙම ඩොක්සිසයික්ලින් කියන ප්‍රතිජීවක ඖෂධය ඔබට නොමිලේ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මම දන්නා පරිදි MOH ඔෆිස් එක හරහා ඔබට මෙය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට තියෙන ළඟම සිටින වෛද්‍යවරයෙක් මුණ ගැසිලා ඔබට මෙය ඉල්ල ගන්න. ඉල්ල ගැනීමෙන් ඔබේ ජීවිත අවදානම ඔබට අඩු කරගන්න පුළුවන්. හැබැයි මම මෙය සඳහන් කරේ ඔබේ දැනගැනීම පිණිස පමණයි. වෛද්‍ය උපදෙස් නැතුව ඔබ මෙය ලබා ගැනීම නුසුදුසුයි. ඩොක්සිසයික්ලින් කියන්නේ ප්‍රතිජීවක ඖෂධයක් විතරයි. ඔබට ඔබේ වගකීම් කොටසක් තිබෙනවා. ඔබට මෙම රෝගයෙන් ඔබේ ශරීරයට ඇතුල් වීම නතර කරන්න පුළුවන් වන්නේ ඔබටම පමණයි. ඔබ වැඩිහිටියෙක් නම් කුඩා දරුවන් ඔබට සිටිනවා නම් ඒ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න, රෝග ලක්ෂණ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න, හැකියත් ඔබත් ඔබේ දරුවනුත් පරිස්සම් කරගන්න. ඉතින් එහෙමනම් අද දවසේ මේ කාරණා සමග මම ඔබෙන් සමුගෙන යන්න නැවත
ඔබට ප්‍රයෝජනවත් දෙයක් අරගෙන පැමිණෙනතුරු ඔබට සියලු දෙනාම සතුටින් විශේෂයෙන් ආරක්ෂාවෙන් ඔබ සියලු දෙනාම සිටින්න කියලා ප්‍රාර්ථනා කරමින් ස්තුතියි.